ලිංගිකව හැසිරීම කාන්තා ඔබේ යුතුකමක්ද? අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් කාන්තාවන් තනියම නිහඬව දුක් විඳින ප්‍රශ්නයක් පිළිබඳව. තමන්ට ලිංගික උද්දීපනයක් නෑ, ආසාවක් නෑ. නැත්තම් ඉස්සෙල්ලට වඩා අඩු වෙලා කියලා හිතන එක. ලිංගික ආසාව අඩු වෙන එක ප්‍රශ්නයක්ද? ඇත්තටම නෑ. හැබැයි සමහර අවස්ථාවලදී විතරක් මේක වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රශ්නයක් විය හැකියි. මේක කොයි වෙලාවටද වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රශ්නයක් වෙන්න? Female sexual interest arousal disorder නැත්නම් low desire disorder කියලා ගත්තොතින්. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මේ ප්‍රශ්නේ ඔබට දීර්ඝ කාලීනව දිගින් දිගටම තියෙනවා නම් නැත්නම් මේකෙන් ඔබට බලපෑමක් වෙනවා නම් හෝ ඔබේ සම්බන්ධතාවයේ ඔබේ රිලේෂන්ෂිප් එකට බලපෑමක් වෙනවා නම් මේ වෙලාවට තමයි වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. කාන්තාවකගේ ජීවිතේ ගත්තහම ජීවිතේ නොඑක් අවස්ථාවල තමන්ගේ ලිංගික උද්දීපනය ලිංගික ආසාව වෙනස් වෙන්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ නැහැ අපි හිතමු දැන් සමහර දවස්වලට කාන්තාව කියන එදාට විතරක් මට මූඩ් එකක් නැහැ කියන එක. ඒකෙන් අදහස් කරන්නේ ඒ කාන්තාවට low desire නැත්තම් ආසාවේ අඩුවක් තියෙනවා කියන එක. හිතන්න කාන්තාවක් ඉන්නවා. එයාට ලිංගික උද්දීපනයක්, ලිංගික තෘප්තියක්, ලිංගික ආසාවක් එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි එයාට ඒක ප්‍රශ්නකුත් නෙමෙයි. එයාට ඒකෙන් එයාගේ සම්බන්ධතාවයට ප්‍රශ්නකුත් නෙමෙයි. එතකොට මේක රෝගී තත්වයක් නෙමෙයි. හැබැයි ඒකෙන් එයාට ඩිස්ට්‍රෙස් එකක් එනවා නම් එයාගේ සැමියාට ඩිස්ට්‍රෙස් එකක් ඇවිල්ලා සම්බන්ධතාවයට බලපෑමක් එනවා නම් මේ වෙලාවට නම් වෛද්‍ය උපදෙස් ගන්න එක වැදගත් වෙනවා. කොහොමද කාන්තාවගේ ලිංගික උද්දීපනය නැත්නම් ලිංගික ආසාව කොහොමද ඇති වෙන්නේ? මේකට එක සාධකයක් නෙමෙයි බලපාන. සාධක ගණනාවක් තියෙනවා. අපි මේක විශ්ලේෂණය කරලා බැලුවොතින් අපි ගොඩක් වෙලාවට මේක දානවා බයෝ සයිකෝ සෝෂල් කියන මොඩල් එකට. බයෝ බොඩි එක, ඇඟ. ඇඟේ මොනවද වෙන්න පුළුවන් වෙනස්කම් තමන්ගේ කාන්තාවගේ උද්දීපනයක් නැත්නම් ආසාව අඩු වෙන්න. එකක් හෝමෝන වෙන වෙනස්කම්. හෝමෝන කිව්වම ඊස්ට්‍රජන් හෝමෝනය, ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය, ප්‍රොලැක්ටින් හෝමෝනය මේවා වෙනස්කම් වෙන්න පුළුවන්. කාන්තාවගේ ජීවිතයේ එක එක අවස්ථාවලදී මේ හෝමෝන් වල වෙනස්කම් වෙනවා. හිතන්න දරුවෙක් ලැබුණ අවස්ථාවකදී, මව්කිරි දෙන අවස්ථාවේදී, තවත් ආර්තවහරණය වුණා නම් ඒ අවස්ථාවලදී තවත් සමහරුන්ට උපත් පාලන පෙති ගන්නකොට ඒ අවස්ථාවලදීත් වෙන්න පුළුවන් හෝමෝන වල වෙනස්කම්. අපි ගොඩක් අය හිතනවා ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනේ පිරිමි අයට වැදගත් හෝමෝනයක් කියලා. ඇත්තටම කාන්තාවන්ගේ ලිංගික ආසාවට ගොඩාක්ම වැදගත් වෙන හෝමෝනයක් තමයි ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් එක කියන්නේ. දෙවනියට බොඩි එකට බලපානවා බේත් වර්ග අපි හිතන්නේවත් නැහැ. සමහර බේත් වර්ග තියෙනවා. එතකොට ආතතියට ගන්න බේත්, ප්‍රෙෂර් වලට ගන්න බේත් මේවැනුත් ඔබට ආසාව ලිංගික ආසාව අඩු වෙන්න පුළුවන්. තවත් තුන්වෙනියට වෙනත් රෝග දියවැඩියාව වෙන්න පුළුවන්, තයිරොයිඩ් වෙන්න පුළුවන්, දීර්ඝ කාලීනව පවතින රෝගයක් වෙන්න පුළුවන්. මේවත් බලපානවා ඔබට ලිංගික උද්දීපනය ආසාව නැති වෙන්න. එහෙමත් නැත්තම් ඔබ ගොඩාක් මහන්සියෙන් නම් ඉන්නේ ක්‍රොනික් ෆටිග් එකකින් නම් ජීවිතේ ගත කරන්නේ. එතකොට ඇඟ පුරුදු වෙලා ඉන්නේ සර්වයිවල් මෝඩ් එකට. ඇඟ සර්වයිව් වෙන්න හදනවා මිසක් ලිංගික ආසාවක් තෘප්තිමත් කරගන්න ඇඟ හුරු වෙන්නේ නෑ මේ අවස්ථාවේදී. දෙවනියට සයිකොලොජිකල් ෆැක්ටර්ස් කියලා ගත්තොත් මානසික හේතු මොනවද වෙන්න පුළුවන්? මතක තියාගන්න විශේෂයෙන් කාන්තාවගේ මොළය කියමා ප්‍රධානම ලිංගික අවයවය. ඔබ ගොඩක් ස්ට්‍රෙස් එකෙන් ආතතියෙන් නම් ඉන්නේ. ඔබට හරි නින්දක් නැත්තම් ගොඩාක් රෙස්පොන්සිබිලිටීස් තියෙනවා නම් හිතන්න ඔබේ දරුවෝ ගැන, ඔබේ දෙමව්පියෝ ගැන, ඊටත් අමතරව ආර්ථික ප්‍රශ්න ගැන නම් හැම වෙලාවෙම හිත ඉන්නේ. එතකොට ඔබෙන් බලාපොරොත්තු වෙන්න බෑ, ඔබේ මොළයෙන් බලාපොරොත්තු වෙන්න බෑ ලිංගික ආසාව පිළිබඳව කටයුතු කරයි කියලා. මොළේ ඒ වෙලාවේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ඒ තියෙන ප්‍රශ්න විසඳන එකට තමයි. තවත් මොනවද මානසික හේතු වෙන්න පුළුවන්. ඔබට ආතතිය තියෙනවා නම්. තවත් ඔබ වයසත් එක්ක ඔබේ ශරීරයේ තියෙන වෙනස්කම්, බොඩි ඉමේජ් එකේ ඔබ අකමැත්තක් ඇවිල්ලා තියෙනවා නම්. ඊටත් අමතරව ඔබේ මීට ඉස්සෙල්ලා වෙච්ච ලිංගික කටයුත්තකදී ඇබියුස් වෙලා නම්, දූෂණයට ලක් වෙලා එහෙම වෙලා වගේ තියෙනවා නම් එතකොටත් ඔබේ ලිංගික උද්දීපනය, ලිංගික ආසාව බොහොම අඩු වෙන්න පුළුවන්.
ගොඩක් කාන්තාව නොදන්න දෙයක් තමා තමන්ගේ ලිංගික උද්දීපනය ලිංගික ආසාව කියන්නේ පිරිමි අයට වගේ ගොඩක් වෙලාවට ස්පොන්ටේනියස් නිකම්ම ඇඟෙන්ම එන දෙයක් නෙමේ. මේක පිළිතුරක්, මේක රෙස්පොන්ස් එකක්. තවත් කෙනෙක් සමග එන මානසික බැඳීමකින්, ස්පර්ශයකින් ඒකට පස්සේ තමා ගොඩක් කාන්තාවන්ට ඒ ඩිසායර් කියන දේ එන්නේ. සමහරවිට කාන්තාව හිතන්න පුළුවන් මට මූඩ් එක නෑ, I'm not in the mood. ඒ කියන්නේ මගේ වරදක් කියන එක. නැහැ. ඒක ඔබේ වරදක් නෙමෙයි. ඒ ඔබ හරි විදියට ස්ටිමියුලේට් වෙලා උද්දීපනය වෙලා නෑ අර විදිය මං කියන විදියේ කනෙක්ෂන් එකකින්. තුන්වෙනියට සෝෂල් හේතු ගත්තොත් ගොඩක් වෙලාවට අපි හිතන්නේවත් නෑ මේ සම්බන්ධව. ඔබයි ඔබේ සැමියයි අතර තියෙන සම්බන්ධය මේකට ගොඩාක් හේතු වෙනවා. හිතන්න විශ්වාසයක් නැත්තම් ඔබයි ඔබේ සැමියයි අතර අදහස් හෝමාරුවක් හරියට නැත්තම් ඊටත් අමතරව ඔබව ඔහු අතින් ඇගීමකට ලක්වෙන්න නැත්තම් මේවා ගොඩාක් බලපානවා කාන්තාවන්ගේ ලිංගික උද්දීපනය ලිංගික ආසාව අඩු වෙලා යන්න. හිතන්න ඔබයි ඔබේ සැමියයි අතරේ මොනහරි විසඳා නොගත් ප්‍රශ්න තියෙනවා කියලා, unresolved conflicts තියෙනවා කියලා. මේකම ඇති ඔබේ ලිංගික ආසාව අඩු වෙන්න. අපේ සංස්කෘතිය, අපේ ආගම අනුව ගොඩක් කාන්තාව හිතනවා sex is a duty. ඒ කියන්නේ තමන්ගේ යුතුකමක් සෙක්ස් කරන එක. ඊටත් අමතරව හිතනවා that good women don't talk about sex. වැදගත් කාන්තාව කියන්නේ ලිංගික කටයුතු ගැන කතා කරන්නේ, ලිංගික ආසාව ගැන කතා කරන්නේ නැති අය කියලා. මේකම බලපානවා ඔවුන්ගේ ඇඩල්ට්හුඩ් එකේදී ලිංගික ආසාවල් අඩු වෙන්න. අවසාන වශයෙන් කියන්න ඕනේ ලිංගික උද්දීපනය ලිංගික ආසාව අඩුවීම බොහොම පොදු ප්‍රශ්නයක්, බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. ඒක මොලේ ප්‍රශ්නිකුත් නෙමෙයි, ඒක ඇඟේ ප්‍රශ්නිකුත් නෙමෙයි. ෆැක්ටර්ස් ගොඩාක් මේකට බලපානවා. එතකොට පිළිකර්මත් ගොඩාක් තියෙනවා. ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට මේ ප්‍රශ්නේ ඇත්තටම තියෙනවද කියලා. ඊට පස්සේ ඒකට පිළියම ඔබ සොයා ගන්න ඕනේ.